Hello everyone. Today I'm in St. Martin Island in Caribbean Sea. අන්ඩු මාර මාත්‍යක රැලියකට ඇවිල්ලා වගේ උදේ අර තිබුණා මේ වාගේ වීඩියෝත් එක්ක වත් එක්ක අපි ලෝක වටේ ඇවිදිනවයි කියලා. ඉතින් මේ ඉන්නේ සෙන්ට් මාටින් අයිලන්ඩ් එකේ නිර්මාතෘ මෙයාගේ නම තමයි සෙන්ට් මාටින්. මේ ඉන්නේ සෙන්ට් මාටින්. මේ මෙතන තියෙන්නේ මේ ඩොල්ෆින් මාළුන්ගේ අතින් මේ වතුර එන විදිහට හදලා තියෙන්නේ වෝටර් පොන්ට් එකක් තියෙන්නේ. හෙලෝ යාළුවනේ මම ඉන්නේ මේ සෙන්ට් මාටින් අයිලන්ඩ් එකේ කැරිබියන් දූපත් වෙලා තියෙන සෙන්ට් මාටින් අයිලන්ඩ් එකේ මේක රටක්. මේ බස් ගහලා තියෙනවා වගේ පේනවනේ. මේ හතරක් ගහලා තියෙනවා මේ රොයල් කැරිබියන් ලගේ එකක් තියෙනවා ප්‍රින්සස් එකේ නැව දෙකක් තියෙනවා සෙලිබ්‍රිටි නැවක් තියෙනවා. පේනවනේ එක ගෙස්ලා 20000ක් විතර ඉන්න සිටි එකක් තියෙන්නේ. Hello everyone. Today I'm in St. Martin Island in Caribbean Sea. Okay, please have a see how look like the St. Martin Island. And please enjoy my video. මේ නැවක් වරායට ආවට පස්සේ මේ සමහර ගෙස්ලා මේ කෙලින්ම ඩිරෙක්ට්ලි මේ සිටි එකට යනවා. මේ සමහර ගෙස්ලා එකක මේ ටුවර් යනවා. මේ දැන් ලංකාවට වරායට ලංකාවේ වරායට ආවට පස්සේ නැවක් සමහර ගෙස්ලා එතන සිටි එකේ ඇවිදිනවා. සමහර ගෙස්ලා මේ යාල යනවා, කැන්ඩි යනවා. ඊට පස්සේ දෙවිවල මේ සතුවත් බලන්න යනවා. එහෙම තියෙනවනේ. ඒ වගේ තමයි මෙතන. මේ සමහර ගෙස්ලා මේ ළඟම පෝට් එක ළඟම තියෙන සිටි එකේ ඇවිදිනවා. සමහර ගෙස්ලාගේ ටුවර් තියෙනවා. ඒ කට්ටිය මේ ඒ ටුවර් වලට යනවා. සෙන්ට් මාටින් අයිලන්ඩ් එන්ට්‍රන්ස් එක තමයි දැන් මේ විතර තියෙන්නේ. මේ බලන්නකෝ මේ ඉන්න ගෙස්ලා almost 15,000 passenger here. Today we are in St. Martin Island in Caribbean Ocean. පස්සේ ඔතන මේ ඔය මේ එන්ට්‍රන්ස් එක අතුන් වුණාට පස්සේ මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ. මෙතන තියෙනවා මේ සෙන්ට් මාටින් I love St. Martin කියලා මෙහෙම ලෝගෝ එකක් තියෙනවා. ඔතන ඉතින් ගෙස්ලා පැසෙන්ජර් කරලා ආවට පස්සේ ඔතන ඉඳන් මේ යාළගේ පික්චර් ගන්නවා. ඊට පස්සේ මෙතන view එකක් තියෙනවා. මෙතන මේ heart එකක් මෙහෙම ඩෙකොරේට් කරලා තියෙනවා මේ flowers වලින්. දැන් කට්ටිය මෙතන ඉඳන් ෆොටෝ ගහනවා. මේ අනෝ view එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ වටේටම මේ shops තමයි තියෙන්නේ. jewelry shop තියෙනවා. ගොඩක් පෝට් එක ළඟ ගොඩක් වෙලා තියෙන jewelry shop තමයි මේ. ඊට පස්සේ බලමු දැන් මේක දෙපැත්තකට යන්න තියෙනවා. අර පැත්තෙන් යන්න තියෙන්නේ මේ ටුවර් යන පැත්තට තමයි මේ පැත්තට තියෙන්නේ. ඒ කියන්නේ සමහර ගෙස්ලා මෙතන ඉඳන්ම ටුවර් යනවා. ඔය තියෙන්නේ මේ tours and car rental. ඒ කියන්නේ ටැක්සි තියෙනවා මෙතන මේ මෙතනින් ටැක්සි අරන් ගෙස්ලාට මෙන්න කොහේ හරි යාළගේ මොකක් හරි ටුවර් එකක් තියෙනවා නම් මෙතන ටැක්සි අරගෙන ඉවරලා ඒ ටැක්සි වල යන්න පුළුවන් ප්‍රයිවට් ටැක්සි තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ඔයාලට මම වඩ පෙන්නන්න ඕම බලන් ඉන්න. ඔය තියෙන්නේ මේ සිටි ටුවර් යන බස් තමයි ඔය තියෙන්නේ. ඔය උතන ගහලා තියෙන්නේ සිටි ටුවර් යන බස් තමයි උතන ගහලා තියෙන්නේ. ඕකේ මේ ෆ්ලෝ දෙකක් තියෙනවා. උඩ තට්ටු යට තට්ටු දෙකෙන්ම ගෙස්ලාට යන්න පුළුවන්. මේ ගෙස්ලා දැන් ඔතන එක පාට ගෙස්ලා අතර පොලිමේ අර ඉන්නේ. ඔතන ෆිල් වුණාට පස්සේ බස් එකේ මේ කම්ප්ලීට් සීට් ගන්නට පැසෙන්ජර්ලා මේ එකතු වුණාට පස්සේ බස් එකේ දාගෙන ඉවරලා ඕකේ යනවා මේ ටුවර් එක වටේ රවුමක්. හොඳේ. දැන් මම ඔයාලට කලින් පෙන්නුවේ මේ පැත්තට මේ ටැක්සි ගන්න පැත්ත. දැන් තව පැත්තක් තියෙනවා. මේ පැත්ත තමයි ඔක්කොම හැපනින් වෙන්නේ. මේ පැත්ත තමයි. හරි. මේ මෙතනම තියෙනවා බාස් තියෙනවා. ඊට පස්සේ මෙතන ක්ලොත් ෂොප් අරම තමයි තියෙන්නේ. මෙතන මේ ගෙස්ලාවට පස්සේ ඔය මේ අඳුම් මරමම තියෙනවා. ඔතන සාමාන්‍යයෙන් දැන් මෙතන මේ පොඩ්ඩක් ඇවිදනකොට බීච් එකක් කරේ මේ තියෙනවා. ඒ බීච් එකට යන මේ ඩ්‍රෙස් තමයි තියෙන්නේ. ඔතන ක්ලොත් අරම තමයි ඔතන තියෙන්නේ. මේ මෙතන තියෙන්නේ මොකද්ද කියලා වෙල්කම් ටු ද සෙන්ට් මාටින් මේ ලිකර් ෂොප් එකක් තියෙන්නේ මෙතන. හරි. එහෙන් ගියාට පස්සේ දැන් සමහරලාට පැසෙන්ජර්ලා ආවට පස්සේ මේ අයිලන්ඩ් එකට ඕනම වරායක මේ සිස්ටම් එකට තමයි යන්නේ. මෙතන තියෙන ඕනම වරායක ඉන්ෆෝමේෂන් සෙන්ටර් එකක් තියෙනවා. මේ මෙතනින් මොකක් හරි දැනගන්න ඕන යන්න ඕනේ කොහෙද දාරේ මේ කියලා ඔතන ඉන්ෆෝමේෂන් සෙන්ටර් එකෙන් තමයි දැනගන්න පුළුවන්. ඒ කට්ටිය සමහරලාට මේ ඉන්ෆෝමේෂන් ලියපු මෙහෙම පොලයක් දෙනවා. ඊට පස්සේ මැප් එකක් දෙනවා. මේ මැප් එකෙන් බලාගෙන ගෙස්ලාට යාලා චූස් කරලා යන්න ඕන විදියට මේ යන්න පුළුවන්. මේ මෙතන ඉන්නවා
පිළිරුවක් තියෙනවා මේ කවුනද දන්නේ නැහැ. පොඩ්ඩක් මේ බලමු කවුද කියලා. අල්බර්ට් කියලා එක්කෙනෙක් මොකක් කරේ මෙයාගේ ස්ටෝරිය වෙන්න ඕනේ. මෙයා මොකක් කරේ මේ මෙතන ක්‍රියේට් කරපු එකක් කවුරු හරි වෙන්න ඇති. ඊට පස්සේ මේ මෙතන තියෙනවා මේ වෝටර් ටැක්සි. ඒකට තමයි සෙනග ඉන්න මේ පොලිමේ යන්න. ඔයාලට මේ තව වැඩක් පෙන්නන්නම්. අර අතන තිබුණේ මේ වෝටර් ටැක්සි කියලා. ඒ කියන්නේ ඔතන ටිකට් එක අරගෙන ඉවර වෙලා ඔය පැසෙන්ජර්ලා කරන්නේ මේ ඔය බෝට්ටු වලින් යනවා මේ අයිලන්ඩ් එක ගන්න තියෙන මේ අයිලන්ඩ් එකේ අනිත් පැත්තට යන්න පුළුවන්. දැන් ඔය බෝට්ටු වල මේ ටිකට් ගාලා ඉවරලා බෝට්ටු වල නැගලා ඔය අනිත් අයිලන්ඩ් එකට යන්නේ බෝට්ටු වලින් තමයි. ඔය දැන් ටිකට් ගෙවුවට පස්සේ ඔය බෝට්ටු වල නැගලා ඉවරලා ඔය කට්ටිය ඔහම එක්කන් යනවා. ඕක අර එහා පැත්තේ තියෙන අයිලන්ඩ් එකක් තියෙනවා. අර එහා පැත්තේ කඳු වගේ පෙන්නේ. ඒ අයිලන්ඩ් එකට තමයි බෝට්ටු යන්නේ. පොඩි ඩිසයින් එකක් තියෙනවා. ඔයාලට පෙන්නන්නම් මේ ඩොල්ෆින් මාළු ඉන්නේ. සමහරවිට මේ මෙතන මූදේ ඩොල්ෆින් මාළු ඉන්නව වෙන්න පුළුවන්. මේ ඩොල්ෆින් මාළුන් ගෙනින් ඩෙකොරේෂන් එකක් දාලා තියෙන මේ කට්ටිය පේනවනේ. වෝටර් පොන්ට් එකක් තියෙනවා. ඊට මෙතන නැව තියෙනවා. ඕම ඔයාලට පෙන්නන්නම්. ඔය තියෙන මම ඔයාලට පාරක් මතකද මේ ස්ටාර් ඔෆ් ද සී නැව ගැන වීඩියෝ එකක් කරා. ලෝකෙ ලොකුම මේ නැව. ඔය තියෙන නැව. දැන් ඔය නැවත් ඇවිල්ලා තින්නේ මේ අපිත් එක්කම මේ වරායේ තියෙන ස්ටාර් ඔෆ් ද සී. ලෝකෙ තියෙන ලොකුම නැව. මේ මෙතන තියෙන්නේ මේ shops තියෙන මෙතන හොඳ. පැසෙන්ජර්ලා ආවට පස්සේ ඉතින් එයාලා කරන්නේ කනවා බොනවා ඊට පස්සේ මොනවා හරි අනිවාර්යයෙන්ම ගන්නවා ෂර්ට් කැප් අර මේ යන එක සී වටන විදියට ඉතින් මේ ගන්නවා. ඒ එක්කම මේ රටවල් වලට ආවේනික වෙච්ච මේ කියන්නේ ට්‍රැඩිෂනල් එයාලගේ දේවලුත් තියෙනවා මොනවා හරි. ඉතින් මම පෙන්නන්නම් මේ හරි මේ තියෙන්නේ මෙයාලගේ මේ ට්‍රැඩිෂනල් මොනවා හරි මේ ඩෙකොරේෂන් මොනවා හරි තියෙන්නේ මේ සාමාන්‍යයෙන් ඔය ටේබල් වල උඩ තියෙන මේ මැට් වගේ જાතියක් තමයි මේ තියෙන්නේ. මේ ජුවලරි වර්ග තියෙනවා මෙතන. ඊට පස්සේ මේ යාළුවා එක විදිහට යාළුවාගේ ට්‍රැඩිෂනල් විදිහට ඩෙකොරේට් කරපු මේ සිහි වටන තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පොල් කටු වලින් වගේ හදන්නේ. මේ කට්ටිය හදපු එක තමයි තියෙන්නේ. පොඩ්ඩක් බලන්න එක ඩෙකොරේෂන් කරපුවා. මේ සන් මාටින් අයිලන්ඩ් එකේ පොඩ්ඩක් ඇවිදිනාට පස්සේ මේ ෂොප් තියෙනවා. මේ සිගාර් ෂොප්ස් තියෙන්නේ. මේ ෂොප් තියෙනවා. සාමාන්‍ය පැසෙන්ජර්ලා ආවට පස්සේ මේ ගුඩ් මේ සිගාර්ස් තමයි තියෙන්නේ මෙතන. මේ ගොඩක් තියෙනවා මෙතන මේ බෑග් වල පැකින් කරලා තියෙන ඔක්කොම. හරි මමත් එනම් මම මේ සී බටනයක් ගන්න යන්නේ. ඒ කියන්නේ මොකක් හරි මේ සුවිනිය එක බලමු මොනවද මෙයාලගේ තියෙන කලෙක්ෂන් මොනවද කියලා. මේ මෙතන මේ සුවිනිය කලෙක්ෂන් ගොඩක් තියෙනවා. මේ finally this is my selection. St. Martin. මේ මෙතන මේ බා එකක් තියෙන්නේ. ගෙස්ලා ඇවිදලා පොඩ්ඩක් ඉතින් මේ මාන්සි වුණාම ඔතන ඇවිල්ලා මේ chill වෙන්න පොඩි බියර් එකක් හරි මේ ගහන්න ඔතන තමයි පොට්ටේ තියෙන්නේ. හරිද? මේ ගොඩක් කට්ටිය හැමෝටම ස්තුතියි එනවා මට ඇඩ්වයිස් වලට හැමෝගෙම කමෙන්ට් වල ෂෙයා කරාට ගොඩක් ස්තුතියි. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉස්සරහට හම්බෙමු. මේ මට ගොඩක් වෙලාවට මෙහෙම වීඩියෝ කරන්න ප්‍රධානම හේතුව තමයි මම කලින් වීඩියෝ කරලා ඉවරලා Facebook එකේ හරි මේ දැම්ම ගොඩක් කට්ටිය බලලා තිබුණා. ඊට පස්සේ කමෙන්ට් කරනවා මැසේජ් කරනවා. ඉතින් මට තේරුණා කට්ටිය ගොඩක් ඉන්ටරෙස්ට් කියලා මේ මම ලෝකෙ වටේ ඇවිදිනකොට ඒ ලෝකෙ වටේ දකින්න දේවල් හැම ඔයාලට දකින්න බැරි නිසා මම ඒක වීඩියෝ කරලා ඔයාලත් එක්ක ෂෙයා කරගත්තම ගොඩක් කට්ටියට ඉන්ටරෙස්ට් වෙච්ච නිසා මේ මට ගොඩක් කට්ටියගේ මට කිව්වා මංජු මල්ලි මේ මංජු අයියේ මේමයි මේ ඔයාලා පුළුවන් නම් තව මේ YouTube එකට දාන්න ඕක වීඩියෝ කරලා කට්ටිය ගොඩක් බලාවි කියලා. ඉතින් මට ඒකත් එක්ක මේ ගොඩක් කට්ටියගේ අදහස් එක්ක මට හිතුණා ඉතින් වීඩියෝ කරලා මගේ YouTube channel එකට දාන්න. මේ ඊළඟට තව ලස්සන අයිලන්ඩ් එකක් තියෙනවා. මම ඒ ලස්සන අයිලන්ඩ් එකේ වීඩියෝ එක මම ඉස්සරහට අරගෙන එන්නම්. මේ එන මගේ වීඩියෝ බලන හැමෝටම ගොඩක් ස්තුතියි. ලයික් කරපු, සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. මේ hello everyone, I'm sure you enjoy my video. Today I'm in St. Martin Island in Caribbean Sea. If you enjoy with my video, please share, like and subscribe for the next video. Okay, bye bye.